ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා පික්චර් බසාරේ YouTube channel එකට. අද අපි මූවි එක විදිහට තෝරගෙන තියෙන්නේ ජූනියර් කියන සුපිරි මූවි එක. මේ කතාවේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ කීර්ති රෙඩ්ඩි, ශ්‍රීලීලා සමගින් ජෙනීලියා. කතාව ගැන කෙටියෙන් කියනවා නම් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි අභිනව්. අභිනව්ට හැමෝම කතා කරන්නේ අභී කියලා. අභීගේ තාත්තා එයා ගැන ඕනවට වඩා හොයලා බලන නිතරම එයාව පාලනය කරන්න උත්සාහ කරන කෙනෙක්. මේ පාලනයෙන් බේරිලා නිදහසේ ඉන්න හිතාගෙන අභී තමන්ගේ ඉංජිනේරු විද්‍යාලයේ ගත කරන අවුරුදු 4 යාළුවෝ ගුරුවරු සහ තමන් ආදරය කරන ස්ෆූර්ති එක්ක සතුටින් ගත කරනවා. තාත්තගෙන් ඈත් වෙලා ඉන්න සහ තමන්ගේ ආදරය දිනා ගන්න ඕනි හින්දා අභී රයිස් සොලියුෂන්ස් කියන ප්‍රධාන මෘදුකාංග සමාගමක පුහුණුලාභියෙක් විදිහට රැකියාවකට යනවා. එතනදී එයාට මුණ ගැහෙන්නේ ඉතාමත් දැඩි රළු ගතිගුණ තියෙන මැනේජර්වරියක්. එයාගේ නම විජයා. එයා තමයි මේ සමාගමේ සභාපතිවරයාගේ දුව. එයාගේ දැඩි පාලනය මැද වුණත් අභී කැපවීමෙන් වැඩ කරලා සමාගම ඇතුලේ සිද්ධ වෙන ලොකු වංචාවක් හොයාගන්නවා. මේ ප්‍රශ්නේ විසඳන්න යන අතරතුරේදී අභීට තමන්ගේ පවුල ගැන හැංගිච්ච ලොකු රහසක් දැනගන්න ලැබෙනවා. ඒ තමයි තමන්ට මෙච්චර වෛර කරපු රළු විදිහට හැසිරුණු විජයා කියන්නේ ඇත්තටම තමන්ගේම වැඩිමල් සහෝදරිය කියන එක. ඇත්තටම තමන්ගේ අක්කව මේ විදිහට හදාගන්න දීලා තියන්නේ ඇයි? එතකොට අක්කා දන්නවද ඇත්තටම මේ ඉන්නේ යාගේ මල්ලි කියලා. ඒ වගේම අභීට තමන්ගේ ආදරය දිනා ගන්න පුළුවන් වෙයිද? අභීගේ ජීවිත කතාව මොන වගේ එකක් වෙයිද? මේ දේවල් ගැන දැනගන්න අපිත් එක්ක එකතු වෙලා මේ සුපිරි කතාව බලන්න එන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. කතාවට යන්න කලින් ඔයාලට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe කියන බටන් එක උඩ click කරලා අපිව subscribe කරන්න කියලාත් ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යමු කතාව බලන්න. කතාව ආරම්භයේදී අපට පෙන්වන්නේ එක්තරා කාන්තාවක්. එයා රෑ කාලේදී කලගෙඩියකට වතුර පුරවගෙන තමන්ගේ ගෙදරට එමින් ඉන්නවා. එයා හැම එමින් ඉන්නකොට එයාට එකපාරටම කරකැවිල්ලක් හැදෙනවා. බැලන්ස් එක නැති වෙලා එයාගේ අතින් කලගෙඩිය බිමට වැටෙනවා. ඒ වගේම ඒක ඒ වෙලාවෙම කුඩු වෙලා බිඳිලා යනවා. අන්න ඒ වෙලාවේ කලගෙඩිය බිඳෙන සද්දය ඇහිලා එයාගේ හස්බන්ඩ් එතනට දුවගෙන එනවා. එයා තමන්ගේ බිරිඳව ඉක්මනින්ම හොස්පිටල් එකට අරගෙන යනවා. වෛද්‍යවරයා එයාව පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම එතකොට එයාලට දැනගන්න ලැබෙනවා මේ කාන්තාව ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා කියලා. මේ කතාව ඇහිලා ඒ දෙන්නම ගොඩක් පුදුම වෙනවා. ડોක්ටර්ටත් මේක පුදුම සහගත කාරණයක් වුණා. මොකද මේ කාන්තාවගේ වයස අවුරුදු 45කටත් වඩා වැඩි. ඒ වගේම මේ වයසේදී දරුවෙක් පිළිසඳ ගැනීම කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. එයාලගේ මෙච්චර අවුරුදු ගානක විවාහ ජීවිතේදී එයාලා කවදාවත් දරුවෙක්ගේ මුහුණක් දැකලා තිබුණේ නැහැ. ඒ හින්දා මේ ආරංචිය ඇහිලා ඒ දෙන්නම ගොඩාක් සතුටු වෙනවා. හැබැයි ડોක්ටර් යාලට කියනවා මේ වයසේදී ප්‍රෙග්නන්ට් වෙන එක සතුටු වෙන්න ඕන කාරණයක් වුණත් මේක ලොකු අවදානමක් තියෙන දෙයක් කියලා. ඒ නිසා පරිස්සමින් ඉන්න කියලා තමයි ડોක්ටර් කියන්නේ. ඒ වගේම ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න වැඩි වැඩ කරන්න එපා කියලා ડોක්ටර් කියනවා. ડોක්ටර් මේ දේවල් කියලා ඉවර වුණාට පස්සේ ඒ දෙන්නම ගොඩක් සතුටින් ආපහු ගෙදර යන්න පිටත් වෙනවා. ඊට පස්සේ යාලා ත්‍රිරෝද රථයකින් තමයි ගෙදර යන්නේ. ගෙදර ආවට පස්සේ යාලා රියදුරාට සල්ලි දෙන්නේ නැතුවම ගේ ඇතුළට යනවා. එතකොට රියදුරා එයාලට කතා කරලා සල්ලි ඉල්ලනවා. එතකොට ඒ කාන්තාවගේ සැමියා ත්‍රිරෝද රථ රියදුරාට කියනවා ඔයාගේ ත්‍රිවිල් එක පිටිපස්සේ ලියලා තියෙන දේ කියවන්න කියලා. එතකොට ත්‍රිරෝද රථ රියදුරා එයා කියපු විදිහටම තමන්ගේ වාහනයේ පිටිපස්සේ ලියලා තිබුණ දේ කියවන්න ගන්නවා. එතන ලියලා තිබුණේ ගැබ්ගත් මවවරුන්ගෙන් කිසිදු ත්‍රිවිල් ගාස්තුවක් අය කරනු නොලැබේ කියන එක. එතකොට ඒ කාන්තාවගේ සැමියා රියදුරාට කියනවා මගේ බිරිඳ ප්‍රෙග්නන්ට් කියලා. මේ කතාව ඇහිලා රියදුරා අහනවා ඔයා මාත් එක්ක විහිළු කරනවද කියලා. මේ වයසේදී කෙනෙක් කොහොමද ප්‍රෙග්නන්ට් වෙන්නේ කියලා එයා අහනවා. ඒත් රියදුරා තවදුරටත් රණ්ඩු වෙමින් ඉන්නේ නැතුව තරහින් එතනින් තමන්ගේ ත්‍රිරෝද රථයත් අරගෙන යනවා. රියදුරා මේ විදිහට කතා කරපු හින්දා ඒ කාන්තාවට පොඩි දුකක් ඇති වෙනවා. ඒ කාන්තාවගේ නම සන්ධ්‍යා. රියදුරා මේ කතාව දැනගත්තට පස්සේ එයාගේ ගැබ් ගැනීම ගැන මුළු ප්‍රදේශයේම පැතිරිලා යනවා. ඒ වගේම මුළු ප්‍රදේශයේම මිනිස්සු මේ ගැන දැනගන්නවා. ඊළඟ දවසේ උදේ සන්ධ්‍යා එයාගේ මහත්තයත් එක්ක කිරි විකුණන මිනිස්සයාගෙන් කිරි ගන්න යනවා. ඒ වෙලාවෙ එතන හිටපු ප්‍රදේශවාසීන් මේ කාන්තාවගේ ගැබ් ගැනීම ගැන කියලා එයාට විහිළු කරන්න පටන් ගන්නවා. මිනිස්සු හැමෝම Tamanට විහිළු කරන හින්දා සන්ධ්‍යාට හිතෙනවා තමන්ගේ දරුවා ඉපදුනාට පස්සේ එයාලට මේ ප්‍රදේශයේ කවදාවත් සතුටින් නම් ඉන්න ලැබෙන එකක් නෑ කියලා. ඒ හින්දා එයාලා තමන්ගේ දරුවා උපදින්න කලින්ම මේ ගම සහ මේ ප්‍රදේශය අතහැරලා යන්න ඕනි කියලා තීරණය කරනවා. එතකොට එයාලට සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා එයාලා හිතනවා. කාලය ගත වෙනවා.
ඊට පස්සේ එයාලා ඒ ප්‍රදේශය අතහැරලා යන්න තීරණය කරනවා. එයාලා එහෙන් පිට වෙලා යද්දී සන්ධ්‍යාට එකපාරටම ප්‍රසව වේදනාව හැදෙනවා. එයාගේ බඩේ කැක්කුම වැඩි වෙනවා. ඒ කියන්නේ එයා දැන් දරුවා බිහි කරන්න සූදානමින් තමයි ඉන්නේ. එයාගේ මේ තත්ත්වය දැකලා එයාගේ සැමියා ඩ්‍රයිවර්ට කියනවා අපිව කෙලින්ම හොස්පිටල් එකට අරගෙන යන්න කියලා. ඊට පස්සේ සන්ධ්‍යව රෝහල්ගත කරනවා. සන්ධ්‍යට දරුවා ලැබෙනකන් එයාගේ මහත්තයා එළියට වෙලා වාඩි වෙලා ඉන්නවා. එයා හොඳටම බය වෙලා ඉන්නේ. හැබැයි එකපාරටම එයාට දරුවෙක් අඬන ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දය අහලා එයාට ගොඩාක් සතුටු හිතෙනවා. එයා ඉක්මනින්ම ડોක්ටර් ළඟට යනවා. එතකොට ડોක්ටර් එයාට කියනවා ඔයාට පිරිමි දරුවෙක් ලැබුණා කියලා. සන්ධ්‍යාගේ සැමියා ඒ කියන්නේ විජේ මේ කතාව අහලා ගොඩක් සතුටු වෙනවා. එයා තමන්ගේ දරුවව වඩාගෙන එයා දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ටික වෙලාවකින් විජයට දැනගන්න ලැබෙනවා දරුවා ලැබෙන්න ගිහින් එයාගේ බිරිඳ ඒ කියන්නේ සන්ධ්‍යා මිය ගිහින් කියලා. දරුවා ලැබුණ එක ගැන සතුටු වෙමින් හිටියත් තමන්ගේ බිරිඳ මිය ගිහින් කියලා දැනගත්තට පස්සේ එයාට ඒ දුක දරා ගන්න බැරි වෙනවා. මොකද එයා සන්ධ්‍යට ගොඩාක් ආදරය කරපු හින්දා. තමන්ගේ මෙච්චර කාලයක ජීවිත සහකාරිය තමන්ව මේ විදිහට දාලයයි කියලා එයාට හිතා ගන්නවත් බැරි වෙනවා. හැබැයි යන්න කලින් බිරිඳ එයාට ලෝකයේ තියෙන වටිනාම තෑග්ග ගියා කියලා එයා හිතනවා. ඊට පස්සේ විජේ තමන්ගේ බිරිඳගේ අවසන් කටයුතු කරලා දරුවවත් අරගෙන ඒ ප්‍රදේශයෙන් ඈතට යන්න යනවා. දැන් අපිට පෙන්වන්නේ එක්තරා කොලෙජ් එකක්. මේ කොලෙජ් එකේ උත්සවයක් තියෙනවා. මේ උත්සවය අතරතුරේදී කොලෙජ් එකේ ඉන්න කොල්ල කට්ටියක් එක්කෙනෙක්ව හැමතැනම හොයනවා. ඊට පස්සේ මේ කට්ටිය කොලෙජ් එකේ තියෙන පාවිච්චි නොකරන ක්ලාස් රූම් එකකට යනවා. එකපාරටම කඩදාසි ප්ලේන් එකක් එයාලා ඉන්න පැත්තට එනවා. එක්කෙනෙක් ඒක දිගහැරලා බලද්දි ඒක ඇතුලේ ලියලා තියෙන්නේ thank you කියලා. ඒත් එක්කම කවුරු හරි කෙනෙක් එයාලා ඉන්න තැනට දුම් බෝම්බයක් වීසි කරනවා. ඊට පස්සේ එයාලා කොල්ලෙක්ව දකිනවා. ඒ කොල්ලා එතන හිටපු හැමෝටම ගහලා එතනින් පැනලා යනවා. හැමෝම එතකොට ආයෙමත් එයාගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. දැන් අපිට පෙන්වන්නේ මේ සිදුවීම වෙන්න ටික වෙලාවකට කලින් වෙච්ච සිදුවීමක්. එතනදී අපිට දැනගන්න ලැබෙනවා අර කොලෙජ් එකේ කොල්ල ඔක්කොම එකතු වෙලා අල්ලන්න හදන කොල්ලගේ නම අබී කියලා. අබී මේ කොලෙජ් එකට ඇවිත් තිබුණේ මේ කොලෙජ් එකේ ළමයි එක්ක ෆුට්බෝල් මැච් එකක් සෙල්ලම් කරන්න. මැච් එක ආරම්භ වෙනවා. ඒත් එයාලා ගෝල 8කින් මැච් එක පරාද වෙනවා. එයාලා පෙරදුන හින්දා කෝච්චි ඉන්නේ ටිකක් දුකින්. ඊට පස්සේ මෙයාලා මෙහෙන් යන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ මේ කොලෙජ් එකේ ළමයි අරගොල්ලන්ට විහිළු තහළු කරනවා. තමන්ගේ කණ්ඩායමට විහිළු කරනවා ඇහුවාම අබීට හොඳටම කේන්ති යනවා. අබීට මැච් එක පෙරදුන එක ගැන දුකක් නැහැ. එයාට දුක කට්ටිය තමන්ට අගෞරව කරන එක ගැන. කොලෙජ් එකේ ළමයි දිනුම සමරමින් ඉන්නකොට අබී දුවගෙන ඒ සැමරුම කරන තැනට යනවා. ඒ වගේම එතන හිටපු ප්ලේයර් කෙනෙක්ව අබී බිමට ඇදලා දානවා. ඉතින් හැමෝම එයත් එක්ක තරහ වෙනවා. හැමෝම එකතු වෙලා අබීට ගහන්න දුවගෙන එනවා. හැබැයි අබීව අල්ලන එක ලේසි පහසු වැඩක් උනේ නැහැ. එයා වේගයෙන් එතනින් දුවගෙන යනවා. සෑහෙන වෙලාවක් තිස්සේ මේ කොලෙජ් එකේ හැමෝම අබීව හොයනවා. හැබැයි කාටවත් එයාව අල්ල ගන්න බැරි වෙනවා. එක අවස්ථාවකදී අබී ජයග්‍රාහී කුසලානයත් අරගෙන ගේට්ටුවෙන් එළියට පනිනවා. කොලෙජ් එකේ හැමෝම එතකොට ඇතුලේ හිර වෙනවා. කොලෙජ් එකේ ළමයි කෑ ගහලා කියනවා කුසලාන තියෙන ජයග්‍රාහකයින්ට එහෙම නැතුව පෙරදිච්ච අයට නෙවෙයි කියලා. ඒ නිසා අපේ කුසලානේ අපිට ආපහු දෙන්න කියලා තමයි යාලා කෑ ගහන්නේ. ඒ වෙලාවේ අබී කියනවා අපි මෙතනට ආවේ සුහදව මැච් එකක් සෙල්ලම් කරන්න. අපි පෙරදුනා කියලා ඔයාලා අපිට අගෞරව කරනවා නම් ඒක මම කවදාවත් බාරගන්නේ නැහැ කියලා. ඔයාලා අපෙන් සමාව ගත්තොත් විතරයි මම මේ කුසලානේ ආපහු ඔයාලට දෙන්න කියලා අබී කියනවා. අද තමයි අබී කොලෙජ් එන අන්තිම දවස. අවුරුදු 4ක් අබී මේ කොලෙජ් එකේ ගත කරලා තියෙනවා. අද එයා එතනින් තමන්ගේ ගෙදර යන්න හදද්දිම එකපාරටම එයාගේ ඉස්සරහට එයාගේ තාත්තා එනවා. එතකොට තමයි අපිට දැනගන්න ලැබෙන්නේ කතාවේ මුලදිම තමන්ගේ දරුවවත් තරම් වෙනත් තැනකට ගියපු තාත්තා කවුද කියලා. ඒ තමයි අබීගේ තාත්තා. අබී කියලා කියන්නේ සන්ධ්‍යාගේ විජේගේ දරුවා. ඒත් විජේ එතනට ආවහම අබී වෙඩි සතුටු වෙන්නේ නැහැ. අබී තාත්තගෙන් අහනවා ඇයි ඔයා මෙතනට ආවේ කියලා. එතකොට තාත්තා කියනවා මම මෙතනට ආවේ ඔයාව හම්බ වෙන්න. ඒ විතරක් නෙවෙයි මම මේ ජොබ් එකක් කරන්නත් තීරණය කළා කියලා. එතකොට අපි දෙන්නටම එකට ඉන්න පුළුවන් කියලා තාත්තා කියනවා. මේක ඇහුවාම අබීට තරහ යනවා. ඒත් අබී තමන්ගේ තාත්තත් එක්ක එතනින් යනවා. දැන් අපිට පෙන්වන්නේ අබීගේ කොලෙජ් එකේ යාළුවෝ. අබී ආයෙමත් කවදාවත් මෙහෙ ඉන්නේ නැහැ කියලා හිතලා යාළුවෝ ගොඩක් දුක් වෙනවා. ඒ වගේම යාළට සතුටුත් හිතෙනවා. එතකොට එතන හිටපු ජූනියර්ස්ලා කීප දෙනෙක් අබීගේ යාළුවන්ගෙන් අහනවා ඔයාලා මෙහෙම එකම වෙලාවක දුක් වෙන්නත් සතුටු වෙන්නත් හේතුව මොකක්ද කියලා.
එතකොට අබීගේ යාළුවා කියනවා අපි දුක් වෙන්නේ අපි අබීට ගොඩක් ආදරේ හින්දා. හැබැයි සතුටු වෙන්නේ මේ අවුරුදු 4ෙදි අබී අපිට ගොඩක් වද දුන්න හින්දා කියලා. ඒ නිසා අබී මෙහෙන් යන එක ගැන අපිට සතුටුයි කියලා යාළුවෝ කියනවා. ඊට පස්සේ යාළුවෝ ජූනියර්ස්ලට අබීගේ කොලෙජ් එකේ පළමු දවස ගැන කියන්න පටන් ගන්නවා. දැන් අපිට පෙන්වන්නේ කොලෙජ් එකේ පළමු වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ 3 දිනකට ඔයාලා මේකට තෝරගෙන ඉන්නවා කියලා ලියුම් ඇවිත් තියෙන හැටි. ඒක දැකලා ඒ කොල්ල 3 දෙනා හිතනවා අපිව මේ කොලෙජ් එකේ මොකක් හරි විශේෂ වැඩකට තෝරගෙන ඇති කියලා. එහෙම හිතලා එයාලා ශ්‍රවණාගාරයට යනවා. හැබැයි එතනට ගියාම එයාලගේ ඉස්සරහට එන්නේ අබී. අබී කියනවා ඔයාලා 3 දෙනාට ලියුම් එව්වේ මම කියලා. මම ඔයාලව තෝරගත්තේ මගේ යාළුවෝ විදිහට කියලා අබී කියනවා. අර 3 දෙනා හිතුවේ එයාලව මොකක් හරි විශේෂ වැඩකට තෝරගත්ත හින්දා කොලෙජ් එකෙන් මේ ලියුම ආවා කියලා. ඒත් ඇත්තටම අබී කොලෙජ් එකේ ඉන්න හැමෝම්ව අධීක්ෂණය කරලා එයාගේ යාළුවෝ විදිහට 3 දෙනෙක්ව තෝරගෙන තියෙනවා. ඒ 3 දෙනාට තමයි අබී ලියුම් යවලා තියෙන්නේ. හැබැයි මේක ඇහුනහම අර කොල්ල 3 දෙනාට තරහ යනවා. එයාලා තරහින් එතනින් යන්න හදනකොට අබී යාළුව නවත්තලා කියනවා මම මෙහෙම කරන්න විශේෂ හේතුවක් තියෙනවා කියලා. ඊට පස්සේ අබී එයාලට තමන්ගේ කුඩා කාලය ගැන කියන්න ගන්නවා. එයා කියනවා පුංචි කාලේ ඉඳන්ම මගේ තාත්තා හැම දෙයකදීම මගේ පස්සෙන්මයි හිටියේ කියලා. ඉස්කෝලේ ගියත් මගේ තාත්තා එතනට එනවා. මං යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගියත් තාත්තා එනවා. මම මොකක් හරි දෙයක් කරන්න හැදුවොත් තාත්තා මට වෙන දෙයක් කරන්න කියලා කියනවා. හැම දෙයකදීම මං වෙනුවෙන් මගේ තීරණ ගත්තේ මගේ තාත්තා. ඒ විතරක් නෙමෙයි මගේ තාත්තගේ වයස මට වඩා ගොඩාක් වැඩි හින්දා අපි අතර ලොකු ජෙනරේෂන් ગેප් එකකුත් තියෙනවා. ඒ හින්දා මට කිසිම අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණේ නැහැ. මගේ තාත්තා මට කෙල්ලොත් එක්ක ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන්න ඉඩ දුන්නෙත් නැහැ. ප්‍රදේශයේ ඉන්න හැම කෙල්ලෙක්වම මගේ සහෝදරියෝ කරලා රාකි උත්සවයේ දවසේ බලෙන්ම මගේ අතේ රාකි බැඳෙව්වා කියලාත් එයා කියනවා. මගේ ජීවිතේ මෙච්චර අවුරුදු ගානකට මට කිසිම අලුත් අත්දැකීමක් ලබන්න ඉඩ ලැබුණේ නැහැ කියලා එයා කියනවා. ඒ හින්දා මං තීරණය කරා හොඳට ඉගෙනගෙන නගරෙන් පිටත තියෙන හොඳම කොලෙජ් එකකට ඇඩ්මිෂන් ගන්න. ඊට පස්සේ එතනට ගිහින් මගේ ජීවිතේ මෙච්චර දවසක් නොකරපු හැමදේම කරන්න. අන්න ඒ නිසයි මම මේ කොලෙජ් එකට ආවේ කියලා එයා කියනවා. ඒ වගේම මං හොඳට හිතලා බලලයි ඔයාලව මගේ යාළුවෝ විදිහට තෝරගත්තේ කියලාත් එයා කියනවා. එයාගේ කතාව අහලා යාළුවෝ 3 දෙනා ගොඩක් සංවේදී වෙනවා. එයාලා කියනවා ඔයාට කල්පනා කරන්න කිසිම හේතුවක් නැහැ. අපි 3 දෙනා ඔයාට උදව් කරන්නම් කියලා. මුලින්ම යාළුවෝ ටික අබීව ලොකු සාප්පු සංකීර්ණයකට එක්කගෙන යනවා. එක්කගෙන ගිහින් shopping කරන්න කියලා දෙනවා. එතනදී අබීට ගොඩක් ලස්සන ඇඳුම් පැළඳුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම එයාගේ hair style එක ඇතුළු හැමදේම වෙනස් කරනවා. දැන් එයාව දැක්කාම අඳුර ගන්නත් බැරි තරම්. ඊළඟට එයාට පෙන්වනවා සිනමා හෝල් එකක්. ඊට පස්සේ එයාලා යනවා ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒ සිනමා හෝල් එක ගොඩක් නිශ්ශබ්ද තැනක්. ඒ හින්දා අබී යාළුවන්ට කියනවා මේක මගේ ජීවිතයේ පළමු වතාවට ෆිල්ම් එකක් බලන අවස්ථාව මෙච්චර බෝරින් වුණොත් ඒක හරියන්නේ නැහැ කියලා. එහෙම කියලා අබී යාළුවන්වත් අරගෙන සෙනග පිරුණු ලෝ බජට් සිනමා හෝල් එකකට යනවා. එතනට ගිහින් ලොකු තෙරපීමක් මැද එයාලට ටිකට් ගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ සිනමා හෝල් එක ඇතුලේ හැමෝම උඩ පැන පැන සින්දු වලට නටන්න ගන්නවා. ඒ වගේම හැමෝම ගොඩක් විනෝද වෙනවා. අබී එතකොට යාළුවන්ට කියනවා පළමු අත්දැකීම හැම වෙලෙම මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියලා. දැන් අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ. අබී තමන්ගේ යාළුවෝ එක්ක කොලෙජ් බස් එක එනකන් බස් ස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන ඉන්නවා. එතකොට බස් එක ආවහම හැමෝම බස් එකට නගිනවා. එතකොට යාළුවෝ දකිනවා අබී තාමත් එතරම් වාඩි වෙලා ඉන්න හැටි. යාළුවෝ එයාට ඉක්මනට බස් එකට නගින්න කියලා කෑ ගහනවා. එතකොට අබී කියනවා මම මේ පළමු වතාවට තමයි මගේ යාළුවොත් එක්ක බස් එකට නගින්න යන්නේ. ඉතින් වෙලාවට මේකට නැග්ගොත් ඒ අත්දැකීම මතක හිටින වෙන එකක් නෑ කියලා. ඒ නිසා බස් එක යන්න හදද්දිම එයා දුවලා ගිහින් බස් එක අල්ල ගන්නවා කියලා එයා කියනවා. ඒ වගේම අපිට පෙන්වනවා එයා හරියටම මේ දේම කරන හැටි. බස් එක යන්න හදද්දිම එයා දුවගෙන ගිහින් බස් එක අල්ල ගන්නවා. හැබැයි බස් එකට නගිනවත් එක්කම මොකක් හරි හේතුවක් හින්දා එයා එළියට වැටෙන්න යනවා. අන්න ඒ වෙලාවෙම අපිට පෙන්වනවා එක ලස්සන කෙල්ලෙක් ඇවිත් එයාව අල්ල ගන්න හැටි. මේ කෙල්ලගේ නම තමයි කල්පනා. අබීට එයාව දැකපු පළමු බැල්මෙන්ම එයා ගැන ආදරයක් ඇති වෙනවා. ඒ නිසා ඒ වෙලාවේ අබීට තමන්ව පාලනය කරගන්න බැරුව එයා වැටෙන්න යනවා. කෙල්ල එතකොට එයාව උඩට ඇදලා ගන්නවා. ඒ වගේම එයාට බනිනවා. ඊට පස්සේ කියනවා දුවලා ඇවිත් බස් එක ඇල්ලුවේ බිමට වැටෙන්නේ නැද කියලා. අබීට එතකොට කිසිම දෙයක් කතා කරගන්න බැරි වෙනවා. එයා hina වෙනවා විතරයි. ඊට පස්සේ අබී කල්පනාගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. අබී තමන්ගේ ක්ලාස් කට් කරලා කල්පනා යන ක්ලාස් වලට යනවා. ඒ වගේම එයා කල්පනා දිහා බලාගෙනම ඉන්නවා. මේක දැකලා කොලෙජ් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් එයාව නැගිට්ටවනවා.
ඊට පස්සේ අහනවා ඔයා ක්ලාස් එකට අවධානය දෙන්නේ නැතුව ඇයි වෙන පැත්තක් බලාගෙන ඉන්නේ කියලා. ඔයාව මම ඊට කලින් මේ ක්ලාස් එකේදී දැකලා නැහැ කියලා ප්‍රොෆෙසර් කියනවා. එතකොට අබී කියනවා මම මේ ක්ලාස් එකේ කෙනෙක් නෙවෙයි කියලා. ඒක අහලා ප්‍රොෆෙසර් තරහා ගිහින් එයා අබීට එළියට යන්න කියලා කියනවා. අබී එතනින් එළියට යන්න කලින් කියනවා මේ අත්දැකීම මට ජීවිත කාලයටම අමතක නොවන අත්දැකීමක් වෙයි කියලා. ඒක ඇහුවට පස්සේ ප්‍රොෆෙසර් කියනවා ඔයාලටත් ඒ වගේ අත්දැකීම් ගන්න ඕනි නම් ඔයාලත් එළියට යන්න කියලා. ඒක ඇහුවට පස්සේ එතන හිටපු හැමෝම එළියට යනවා. හැබැයි කල්පනා විතරක් එතන වාඩි වෙලා ඉන්නවා. ඒත් ප්‍රොෆෙසර් තරහින් එතනින් එළියට යනවා. ඒක දැක්කට පස්සේ කල්පනාට තරහ යනවා. කල්පනා මේ විදිහට නැවතුනේ එයාට ප්‍රොෆෙසර්ගෙන් මගහැරුණු පාඩම් කීපයක් අහගන්න තිබුණේ හින්දා. හැබැයි අබී හින්දා එයාට ඒක කරගන්න ලැබුණේ නැහැ. ඉතින් එයා පන්තියෙන් එළියට ඇවිල්ලා අබීට කියනවා හැමෝගෙම ජීවිත ඔයාගේ ජීවිත වගේ ලස්සන ජීවිත නෙවෙයි. අපි මෙතනට ආවි ඉගෙන ගන්න. ඔයා දන්නවද මට දවසට කොච්චර වැඩ කරන්න වෙනවද කියලා? උදේ පාන්දර නැගිටින තැන ඉඳන් රැට නිදා ගන්න යනකම් මට හැම වෙලේම මොකක් හරි වැඩක් කර තමයි ඉන්න වෙන්නේ කියලා එයා කියනවා. ඒ වගේම මං ඉගෙනගෙන රට යන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. හැබැයි ඔයාලා වගේ අය හින්දා අපේ අනාගතය විනාශ වෙනවා කියලා එයා කියනවා. එහෙම කියලා එයා එතනින් යනවා. එයා කොච්චර බැන්නත් අබී තාමත් එයා දිහා බලාගෙනම තමයි ඉන්නේ. අබී එයා යන හැම තැනකටම එයාගේ පස්සෙන් යනවා. අබී කොච්චර අමාරු වුණත් කල්පනාගේ පස්සෙන් යන්න ඕන හින්දා කල්පනා උදේ 5ට එන යෝග පන්තියටත් යනවා. ඒ වගේම 9ට කොලෙජ් එකට එනවා. ඒ වගේම හවස පුස්තකාලයට යනවා. එයා මේ විදිහට කොච්චර කල්පනාගේ පස්සෙන් ගියත් කල්පනා යාව ගණන් ගන්නේ නැහැ. ඒත් අබී යාගේ පස්සෙන් එන එකට කල්පනා කැමැත්තෙන් තමයි හිටියේ. ඒත් එයා එක පෙන්වන්නේ නැහැ. කාලය මේ විදිහට අවුරුද්දක් ගත වෙනවා. ඊට පස්සේ පළමු වසරේ ප්‍රතිඵල එනවා. කල්පනා ඉක්මනටම ප්‍රතිඵල බලන්න යනවා. එයා දකිනවා එයා කොලෙජ් එකේ ඉන්න හැමෝම අතරින් තුන්වෙනිය වෙලා තියෙනවා කියලා. හැබැයි එයා පළවෙනිය වෙච්ච කෙනාගේ නම කියවද්දි එතන හිටපු හැමෝම පුදුම වෙනවා. පළවෙනිය වෙලා තියෙන්නේ අබීගේ හොඳම යාළුවා. එයාගේ නම සුෂාන්ත්. හැබැයි සුෂාන්ත් කියන්නේ ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ඉතින් සුෂාන්තත් හිතා ගන්න බෑ එයා කොහොමද පළවෙනියා වුනේ කියලා. අබී එතනට ආපු ගමන්ම සුෂාන්ත් අබීව බදා ගන්නවා. ඇත්තටම වෙලා තියෙන්නේ යාළුවව විභාගෙන් පාස් කරවන්න ඕනේ හින්දා අබී තමයි විභාගෙදී එයාගේ පේපර් එක ලියලා දීලා තිබුණේ. ඉතින් අබී නිසා තමයි එයා පළවෙනිය වෙලා තිබුණේ. ඒ කියන්නේ ඇත්තටම දක්ෂ කෙනා තමයි අබී. සුෂාන්ත් එයාට ස්තුති කරද්දී කල්පනා ඒ දෙන්න දිහා බලාගෙන ඉන්නවා. කල්පනාත් හිතනවා මේ දේ කොහොමද වුනේ කියලා. කල්පනා හිතනවා අනිවාර්යෙන්ම අබී තමයි සුෂාන්ත්ට උදව් කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ වෙලාවෙම කල්පනා තීරණය කරනවා එයා අබී එක්ක මිතුරු වෙන්න ඕනි කියලා. එතකොට Tamanටත් පළවෙනියා වෙන්න පුළුවන් වෙයි කියලා කල්පනා හිතනවා. ඒ හින්දා අබීට කියනවා ඇවිල්ලාව හම්බ වෙන්න කියලා. අබී හිතනවා කල්පනා Tamanට එන්න කිව්වේ කැමතියි කියන්න කියලා. ඒත් කල්පනා යාට කියන්නේ යාට ආදරේ කියලා නෙවෙයි. කල්පනා යාට කියනවා ෆයිනල් ඉයර් එකේදී ගෲප් ප්‍රොජෙක්ට් එක එකට කරමු කියලා. මේ කතාව අහලා අබීගේ බලාපොරොත්තු සුන් වෙනවා. ඒත් එයාට මේකෙන් කල්පනත් එක්ක කාලය ගත කරන්න ලැබීම ගැන හිතලා සතුටු වෙනවා. උන් ඉතින් ඊට පස්සේ දවස් ඉඳන් මේ දෙන්න එකටම තමයි කාලය ගත කරන්නේ. මේ දෙන්න එකට ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්න පටන් ගන්නවා. එයාලා එකතු වෙලා තමයි හැම දෙයක්ම කරන්නේ. මුලින්ම මේ දෙන්න අතර මිතුරුකමක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක ආදර කතාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. එයාලගේ ආදර කතාව මුළු කොලෙජ් එකේම ප්‍රසිද්ධ වෙනවා. දැන් අපිට ආයිමත් පෙන්වන්නේ වර්තමාන කාල කතාව. අබී තමන්ගේ තාත්තත් එක්ක ගෙදර යනවා. තාත්තා තාමත් අබීට සලකන්නේ පොඩි ළමෙක්ට වගේ. තාත්තා අබීට ආදරෙන් හින්දායි මෙහෙම හැසිරෙන්නේ. ඒත් අබී නම් ඒකට කැමති නෑ. තාත්තගෙන් බේරෙන්න ඕනි හින්දා තමයි අබී වෙන් වෙලා ආවේ. හැබැයි දැන් ආයිමත් තාත්තා එයාව හොයාගෙන නගරයට ඇවිත්. අබී ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන කල්පනාට කෝල් එකක් ගන්නවා. අබීට එයාගේ තාත්තගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න තමයි ඕනේ උනේ. ඒ හින්දා කල්පනාගෙන් අහනවා අපි ට්‍රිප් එකක් යමුද කියලා. කල්පනා එතකොට එයාට කියනවා හෙට එයාගේ අලුත් රස්සාවේ පළවෙනි දවසේ ඒ හින්දා එයාට ඔෆිස් යන්නම ඕනේ කියලා. ඒ හින්දා එයාට ට්‍රිප් එකක් යන්න ඉන්න බෑ කියලා තමයි කල්පනා කියන්නේ. ඊට පස්සේ කල්පනා අබීගේ කෝල් එක කට් කරලා දානවා. ඉතින් අබී හිතනවා එයාත් කොහොම හරි කල්පනා වැඩ කරන තැනටම යන්න ඕනේ කියලා. එතකොට එයාට කල්පනාත් එක්කම එකට ඉන්න පුළුවන් කියලා එයා හිතනවා. ඉතින් ඊළඟ දවසේම අබී යනවා කල්පනා වැඩ කරන කම්පැනි එකේ ඉන්ටර්විව් එකකට. අබී හොඳට ඉන්ටර්විව් එකට මුණ දෙනවා. ඒ නිසා එයාට ඒ කම්පැනියෙන් ජොබ් එක ලැබෙනවා. ඔන්න ඉතින් අද තමයි අබීට මුලින්ම වැඩට යන තියෙන දවස. ඉතින් එයා හොඳට ලෑස්ති වෙලා වැඩට යනවා. ඒ වෙලාවේ කල්පනාත් ඔෆිස් එකේ වැඩට ඇවිත් ඉන්නේ.
අද තමයි අබිත් ජොබ් එකට ආපු පළවෙනි දවසේ. ඒ වගේම කල්පනාත් ජොබ් එකට ආපු පළවෙනි දවසේ තමයි අද. එතන ඉන්න මැනේජර් අලුතින් ආපු අයට උර්මිලා ගැන කියන්න පටන් ගන්නවා. උර්මිලා තමයි ඒ කම්පැනියේ අයිතිකාරයාගේ දුව. එයාව තව දවස් කීපයකින් මේ කම්පැනි එකේ CEO කරන්නයි ඉන්නේ කියලා මැනේජර් කියනවා. දැන් අපිට උර්මිලාව පෙන්වනවා. උර්මිලා කියන්නේ ගොඩාක් ලස්සන ගෑනු ළමෙක්. හැබැයි යාගේ මූණේ කිසිම හිනාවක් නැහැ. සම්පූර්ණයෙන්ම බොස් කෙනෙක් විදිහට තමයි එයා හැසිරෙන්නේ. උර්මිලා ඔෆිස් එකට ඇවිල්ලා ලිෆ්ට් එක ඇතුළට යන්න හදනවා. ඒ වෙලාවෙම අබිත් එතනට එනවා. අබිට උර්මිලාගේ ආරක්ෂක නිලධාරියා කියනවා ඔයා ලිෆ්ට් එකෙන් එළියට ගිහින් ඉන්න කියලා. මොකද උර්මිලා මුලින්ම යන හින්දා. හැබැයි අබි කියන්නේ මේ වගේ දේවල් පිළිගන්න කොල්ලෙක් නෙවෙයි. එයා කියනවා මං අද ජොබ් එකට ආපු පළවෙනි දවසේ ඉතින් මට ඉක්මනටම ඔෆිස් එකට යන්න ඕනි කියලා. එහෙම කියලා එයා ලිෆ්ට් එකෙන් උඩට යනවා. ඒක දැක්ක උර්මිලාට හොඳටම තරහ යනවා. මොකද අබි හින්දා එයාට පරක්කු වුණ නිසා. අබි Tamanට ගෞරව කරපු නැති හින්දා උර්මිලා එයාගෙන් පරිගන්න හිතාගෙන ටිකක් සීරියස් විදිහට වැඩ කරන සීනියර්ස්ලා ඉන්න ගෲප් එකක අබිව වැඩට දානවා. ඒත් අබි නම් එතන වැඩ කරන්න කැමති වෙන්නේ නැහැ. අබි උර්මිලාට කියනවා එයාව වෙන ගෲප් එකක වැඩට දාන්න කියලා. එතකොට එයාගේ වයසේ අයත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා අබි කියනවා. හැබැයි උර්මිලා එයා කියන දේ අහන්නේ නැහැ. ඉතින් වෙන කරන දෙයක් නැති හින්දා අබි එතනම ඉඳගෙන වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි එයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ වෙලාවේ එයා ඔෆිස් එකේ සිද්ධ වෙන යම්කිසි වංචාවන් කීපයක් ගැන දැනගන්නවා. මේක තේරුම් අරගෙන එයා උර්මිලා ළඟට යනවා. ගිහින් එයාට මේ කාරණේ ගැන කියනවා. හැබැයි උර්මිලා හැමදාම වගේ එයා කියන දේවල් ගණන් ගන්නේ නැහැ. ඒ වගේ මෙතනින් යන්න යනවා. ඒත් අබි නම් මේ දේ පිළිගන්න සූදානම් නැහැ. එයා උර්මිලාගේ පස්සෙන්ම යනවා. ඒ වගේම එයාගෙන් අහනවා එයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා. මං කරන්නේ මගේ රාජකාරියනේ කියලා අබි කියනවා. උර්මිලාට අබිව කරදරයක් වෙනවා. එයා අබිට කියනවා ඔයා හැම වෙලේම ඇයි මගේ පස්සෙන් එන්නේ කියලා. හෙට මම මේ කම්පැනි එකේ CEO වුණාට පස්සේ හැමෝටම කලින් ඔයාව මේ කම්පැනියෙන් එළියට ඇදලා දානවා කියලා එයා කියනවා. දැන් අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ. අද තමයි උර්මිලා CEO වෙන දවස. ඒ හින්දා ඔෆිස් එකේ අලුත් CEO පත් කිරීමේ උත්සවයට හැමෝම සූදානම් වෙලා ඉන්නේ. උර්මිලා නම් අද සතුටින් තමයි ඉන්නේ. එකපාරටම එතන තියෙන ලොකු තිරයක වීඩියෝ එකක් ප්ලේ වෙනවා. ඒ වීඩියෝ එකෙන් කියන්නේ උර්මිලා කියලා කියන්නේ පොඩ්ඩක්වත් හොඳ බොස් කෙනෙක් නෙවෙයි කියලා. එයා හැම වෙලේම තරහින් ඉන්නේ කියලා තමයි කියන්නේ. මේ වීඩියෝ එක ප්ලේ වෙද්දි උර්මිලා ඒක දැකලා එයාට දුක හිතෙනවා. ඒ වගේම එයාට තරහත් යනවා. ඒ වෙලාවේ අපිට හැමෝම මැද්දේ වාඩි වෙලා ඉන්න අබි hina වෙවි ඉන්න හැටි පෙන්වනවා. ඒ කියන්නේ අබි තමයි මේ දේ කරලා තියෙන්නේ. එයා වැඩ කරන අයට හොරෙන් එයයි කියන දේවල් රෙකෝඩ් කරලා. උර්මිලා ගැන අනිත් අය හිතන්නේ කොහොමද කියලා උර්මිලාට පෙන්වන්න ඕනි හින්දා තමයි එයා එක මෙතන ප්ලේ කරලා තියෙන්නේ. අබිටත් ඕනි උනේ උර්මිලාගෙන් පරිගන්න. දැන් අපිට පෙන්වන්නේ උර්මිලාගේ තාත්තව. ඒ කියන්නේ කම්පැනි එකේ අයිතිකාරයව. එයාගේ නම ශංකර්. උර්මිලා මේ වෙලාවේ ඉන්නේ ගොඩක් දුකින්. අද පාටි එකේ මෙහෙම සිදුවීමක් වුණ හින්දා එයා තනියම සිගරට් එකක් බොමින් මේව ගැන හිතමින් තමයි ඉන්නේ. ඊට පස්සේ එයා එතනින් යන්න හදද්දිම එතන ඉන්න අබිගේ තාත්තව පෙන්වනවා. විජේ එතනට ඇවිත් හිටියේ අබිව හම්බ වෙන්න. ඒත් සිකියුරිටි ගාඩ් එයාව ඇතුළට යවන්න කැමති වෙන්නේ නැහැ. එතකොට අබිගේ තාත්තා සිකියුරිටි ගාඩ්ට කියනවා එයා තමයි අබිගේ තාත්තා කියලා. එයාගේ පුතා මේ කම්පැනි එකේ වැඩ කරන්න කියලාත් කියනවා. එයාව දැකලා ශංකර් පුදුම වෙලා වගේ තමයි ඉන්නේ. ඊට පස්සේ ශංකර් ඔෆිස් එක ඇතුළට ගිහින් තමන් ළඟට අබිව කැඳවනවා. ඊට පස්සේ අබි දිහා බලලා කියනවා එයා දන්නවා මේ වීඩියෝ එක ප්ලේ කරේ එයා කියලා. හැබැයි අබි දන්නවද එයා කාගෙන්ද මේ පරිගන්නේ කියලා එයා අහනවා. ඇත්තටම අබි සහ උර්මිලා අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඇත්තටම උර්මිලා කියලා කියන්නේ අබිගේ සහෝදරිය. ඒත් අබිට ඒ කතාව විශ්වාස කරන්න බැරි වෙනවා. ඉතින් දැන් අපිට පෙන්වන්නේ අතීත කතාව. ශංකර් තමයි අතීත කතාව අබිට කියන්නේ. දැන් අපිට පෙන්වන්නේ මීට අවුරුදු 30කට කලින් කතාව. නගරයෙන් ඈතට වෙන්න එක්තරා ගමක් තිබිලා තියෙනවා. ඒ ගමේ එක්තරා මිනිහෙක් ජීවත් වෙලා තියෙනවා. එයාගේ නම විජේ. ඒ වගේම එයාගේ බිරිඳගේ නම සන්ධ්‍යා. මේ නම ඇහුවාම අබිට තේරෙනවා ශංකර් මේ කියන්නේ තමන්ගේ අම්මයි තාත්තයි ගැන කියලා. විජේට සහ සන්ධ්‍යාට ලස්සන දුවෙක් ලැබිලා තියෙනවා. සන්ධ්‍යා කියලා කියන්නේ ගමේ හැමෝටම හැම වෙලාවෙ උදව් උපකාර කරපු කෙනෙක්. ඊට පස්සේ යාලේ දුවට උර්මිලා කියලා නම තියලා තියෙනවා. අම්මයි තාත්තයි උර්මිලාව ගොඩක් ආදරෙන් හදා වඩාගෙන තියෙනවා. ඒ වගේම එයාව හොඳ ඉස්කෝලේකට යවලා උගන්වලත් තියෙනවා. ශංකර් කියලා කියන්නේ විජේගේ මල්ලි. එයා සෑහෙන සල්ලි තියෙන පොසත් කෙනෙක්. ඒ වගේම යාළ ජීවත් වෙලා තියෙන නගරේ. ශංකර් විජේගේ පවුලේ අය හම්බ වෙන්න ගමට ගියපු වෙලාවක උර්මිලාව හම්බ වෙලා ගොඩක් සතුටු වෙලා තියෙනවා. එයාලට දරුවෝ ඉඳලා නැහැ.
ඉතින් එයාලා උර්මිලාට එයාලගේම දරුවෙක්ට වගේ ආදරය කරලා තියෙනවා. දවසක් උර්මිලා සෙල්ලම් කර කර ඉන්නකොට එකපාරටම සිහි නැතුව ඇදගෙන වැටිලා තියෙනවා. එයාව ඒ වෙලාවෙම හොස්පිටල් එකට අරගෙන යනවා. ඒ වෙද්දිත් උර්මිලාගේ අක්මාවට හානි වෙලයි තිබුණේ. මේ වෙලාවෙම එයාට ලොකු ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කියලා ડોක්ටර්ස්ලා කියනවා. උර්මිලාගේ ඔපරේෂන් එක කරන්න විජය Tamanට තිබුණු හැම ඉඩමක්ම විකුණලා දානවා. ඔපරේෂන් එකෙන් පස්සේ අවුරුදු කිහිපයක් උර්මිලා හොඳින් ජීවත් වෙනවා. ඒත් ડોක්ටර්ස්ලා උර්මිලාට කියලා තිබුණේ දුවන්න එපා කියලා. එක දවසක් විජය තමන්ගේ දුවවත් අරගෙන කුඹුරු වැඩ කරන්න යනවා. එයාලා කෑම කමින් ඉන්නකොට එකපාරටම විජයට කෑම හිර වෙනවා. මේක දැකලා උර්මිලා දුවගෙන ගිහින් එයාට වතුර ගේනවා. හැබැයි එයා වතුර අරගෙන ආයෙමත් දුවගෙන එද්දි එයාට අමාරු වෙනවා. ඒ වගේ මෙයා සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ඉතින් එයාව ආයෙමත් රෝහලට අරගෙන යනවා. එතකොට ડોක්ටර්ස්ලා කියනවා උර්මිලාගේ අක්මාව ආයෙමත් සනීප කරන්න බැරි විදිහටම නරක වෙලා කියලා. ජීවිත කාලයටම එයාට බෙහෙත් කරන්න වෙනවා කියලා තමයි ડોක්ටර්ස්ලා කියන්නේ. ඒ වගේම තවත් සැත්කමක් කරන්න තියෙනවා කියලාත් කියනවා. ඒත් ඒ වෙද්දි විජය ළඟ කිසිම මුදලක් නැහැ. ඒ නිසා එයා තමන්ගේ මල්ලි වන ශංකර්ගෙන් සල්ලි ඉල්ලනවා. ශංකර් සල්ලි දෙන්න හදනකොට එයාගේ බිරිඳ කියනවා විජයටයි සන්ධයටයි උර්මිලාව බලා ගන්න බෑ. ඒ නිසා උර්මිලාව අපි හදාගමු කියලා එයා කියනවා. ඒත් ශංකර් කියනවා ඒ දේවල් ගැන කතා කරන්න මේක හොඳ වෙලාවක් නෙවෙයි කියලා. ඒ දෙන්න කතා වෙන දේවල් විජය අහගෙන තමයි ඉන්නේ. ඒ නිසා විජයාලගෙන් සල්ලි ගන්නෙ නැහැ. විජය අඳුරන හැමෝගෙම ණයට සල්ලි ඉල්ලනවා. ඒත් කවුරුවත් එයාට සල්ලි දෙන්න කැමති වෙන්නේ නැහැ. වෙන කරන්න දෙයක් නැති හින්දා විජය යනවා එයාගේ වකුගඩුව විකුණලා සල්ලි ගන්න. ඊට පස්සේ ආව සිහි නැති කරනවා. ඒත් සිහිය ආවහම එයා දකින්නේ එයා පොලිස් ස්ටේෂන් එකේ ඉන්නවා කියලා. එයා එතකොට පොලිසියට කියනවා මගේ දුව හොස්පිටල් එකේ ඉන්නේ. එයාව බේරගන්න තමයි මට මේ දේ කරන්න උනේ කියලා. එතකොට පොලිසිය කියනවා අපිට ඔයාට මේ වගේ දෙයක් කරන්න ඉඩ දෙන්න බෑ කියලා. හැබැයි ඔයාට ඕනි නම් කාට හරි කෝල් එකක් ගන්න දෙන්න පුළුවන් කියලා පොලිසියයි කියනවා. විජයට වෙන කරන්න දෙයක් නැති හින්දා එයා ශංකර්ට කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ විජය ශංකර්ට කියනවා මට කවදාවත් මගේ දුවව සනීප කරගන්න බැරි වෙයි. මට ඒකට සල්ලිත් නැහැ. ඒ නිසා ඔයා මගේ දුවගේ වගකීම අරගෙන එයාව සනීප කරලා දෙන්න කියලා. ඒ කතාව අහලා ශංකර් සහ එයාගේ බිරිඳ දෙන්නම සතුටු වෙනවා. ඒත් උර්මිලා නම් ඒකට කැමති වෙන්නේ නැහැ. උර්මිලා අම්මගෙනුයි තාත්තගෙනුයි අහනවා මාව මෙහෙම පිටට දෙන්න මං ඔයාලට කරපු වරද මොකද්ද කියලා. ඒත් ඒකට දෙන්න උත්තරයක් අම්මයි තාත්තයි ළඟ නැහැ. ඒත් එයාලට දුවගේ ජීවිතේ බේරගන්න නම් දුවව පිටට දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ දෙන්න යනවා දුවව ශංකර් ළඟට ඇරලවන්න. ඒත් උර්මිලා කැමති වෙන්නේ නැහැ එහෙන් අතර වෙන්න. වෙන කරන්න දෙයක් නැති හින්දා විජය උර්මිලාට බනින්න පටන් ගන්නවා. එයා උර්මිලාට කියනවා ඔයා මට ලොකු බරක් වෙලා තියෙන්නේ. ඔයාව තවදුරටත් මගේ ළඟ තියාගන්න බෑ. ඔයා කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්න එපා කියලා. තාත්තා කියන දේවල් අහලා උර්මිලා ගොඩාක් දුක් වෙනවා. ඒ වගේම විජය තමන්ගේ බිරිඳත් එක්ක අඬමින්ම එතනින් ආපහු එනවා. ওই විදිහට තමයි උර්මිලා ශංකර්ගේ දුවක් විදිහට ඒ හැදී වැඩෙන්නේ. මේ සිදුවීම ඇහුවට පස්සේ අභි ෂොක් වෙනවා. මේ වෙලාවේ ශංකර් අභිට කියනවා ඔයාද හැමෝම ඉස්සරහා අපහාස කරේ ඔයාගේම සහෝදරියට කියලා. ඒ වගේම ඔයාගේ තාත්තා ගැන මම එක දෙයක් කියන්නම්. ඔයාගේ තාත්තා ගොඩාක් හොඳ මිනිහෙක්. ඔයා කවදාවත් ඔයාගේ තාත්තගේ හිත රිද්දන්න එපා කියලාත් කියනවා. මොකද මේ මිනිස්සයා දැනටමත් තමන්ගේ පපුවේ සෑහෙන දුකක් හිර කරගෙන ජීවත් වෙන්නේ කියලා ශංකර කියනවා. ඊට පස්සේ අභි තාත්තා එක්ක ගෙදර එනවා. මෙච්චර දවසක් තමන්ට තාත්තගේ ආදරය වදයක් විදිහට තමයි දැනුනේ. අද තමයි අභිට තේරුනේ තාත්තා තමන් වෙයි මෙච්චරටම පරිස්සම් කරේ කියලා. ඒ හින්දා එදායින් පස්සේ තාත්තව ආදරෙන් බලා ගන්න පටන් ගන්නවා. ඒ වගේම උර්මිලාටත් අද මේ වගේ දෙයක් කරපු එක ගැන එයා දුක් වෙනවා. එදා රෑ නිදා ගන්න උත්සාහ කරත් එයාට නිින්ද යන්නේ නැහැ. ඒ නිසා එයා ඒ වෙලාවෙම ශංකර්ගේ ගෙදරට යනවා. එයා ගිහින් ශංකර්ට කියනවා ඔයා මට හැම ඇත්තක්ම කිව්වා. ඇයි උර්මිලා තාම මං ගැන දන්නේ නැත්තේ කියලා. උර්මිලා තාමත් හිතාගෙන ඉන්නේ තාත්තා ඕනෙකමින් මෙයාව දාලා ගියා කියලාද? එයා තාමත් තාත්තට වෛර කරනවද කියලා අහනවා. එතකොට ශංකර් කියනවා අපේ හිතේ බයක් තිබුණා. එයා ඇත්ත දැනගත්තොත් ආයෙමත් තාත්තා ළඟට යන්න හදයි කියලා. අපිට කිසිම දරුවෙක් හිටියේ නැහැ. ඉතින් අපිට උර්මිලාව නැති කරගන්න ඕනි උනේ නැති හින්දා අපි යාට ඇත්ත කිව්වේ නැහැ කියලා. මේක ඇහුවාම අභි තීරණය කරනවා උර්මිලාට කොහොම හරි ඇත්ත කියන්න ඕනි කියලා. ඊළඟ දවසේ ශංකර් ඔෆිස් එකට යනවා උර්මිලාව හම්බ වෙන්න. එයා උර්මිලාගෙන් අහනවා අපේ එක ප්‍රොජෙක්ට් එකක මෙච්චර ලොකු වංචාවක් සිද්ධ වෙලා තියෙද්දි අයියෝ මට කලින් කිව්වේ නැත්තේ කියලා. ඒ වගේම ශංකර් කියනවා අභි ඔයාට කලින්ම මේ දේවල් ගැන කියන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඔයා එයා කියන දේවල් ඇහුවේ නැහැ කියලා. ශංකර් අහනවා ඔයායි අභිත් එක්ක මෙච්චරටම තරහින් ඉන්නේ කියලා. එතකොට උර්මිලා කියනවා ඒක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් කියලා.
මේක ඇහුවාම ශංකර කියනවා ඔයා මොන හේතුවක් හින්දා එයත් එක්ක තරහින් හිටියත් මේක පුද්ගලික දෙයක් නෙවෙයි මේක අපේ කම්පැනියේ කීර්තිනාමය පිළිබඳ ප්‍රශ්නයක් කියලා. ඒ නිසා ඔයා දැන්මම අභිවත් එක්කගෙන විජේනගර වලට යන්න ඕනි කියලා කියනවා. ඉතින් උර්මිලාට ශංකර කියපු විදියට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම ශංකර මේ දේ කළේ හිතාමතාමයි. එයාට ඕනි උනේ උර්මිලා සහ අභි අතර තියෙන අමනාපකම ඉවර කරන්න. ඒ වගේම එයාලා දෙන්න සහෝදරයෝ විදිහට එකතු වෙලා වැඩ කරන්න තමයි එයාට ඕනි වෙලා තිබුණේ. ඉතින් උර්මිලා අභි සහ ඔෆිස් එකේ තව කීප දෙනෙක් එක්කගෙන විජේනගර යන්න පිටත් වෙනවා. විජේනගර කියලා කියන්නේ උර්මිලා ඉපදුණු ගම. ඒ හින්දා උර්මිලා එහෙ යද්දිම එයාට තමන්ගේ පොඩි කාලේ ආයෙමත් මතක් වෙන්න පටන් ගන්නවා. තාත්තා එක ගත කරපු කාලය එයාට මතක් වෙනවා. එහෙට ගියාට පස්සේ හැමෝටම තේරෙනවා තාමත් කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ කියලා. මේක දැක්කහම උර්මිලා තීරණය කරනවා ඒ ගම දියුණු කරන්න ඕනේ කියලා. හැබැයි එතකොට මේ කතාව ඇහිලා ගමේ ප්‍රධානිය උර්මිලා ළඟට ඇවිත් එයාට කියනවා ඔයා ගම වෙනුවෙන් වැඩ කරන්න හදන එක හොඳයි. හැබැයි මේ වැඩේදී ගමේ ප්‍රධානියාගේ නමත් ඒකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. එතකොටයි එයාටත් ගමේ හැමෝම අතරේ ආදරණීය කෙනෙක් විදිහට ඉන්න පුළුවන් වෙන්නේ කියලා එයා කියනවා. එයාගේ මේ කතාව ඇහිලා උර්මිලාට තරහ යනවා. ඒ වගේම එයා කියනවා ඔයාගේ කාලය දැන් ඉවරයි. ඔයා දැන්ම මගේ ඔෆිස් එකෙන් එළියට යන්න කියලා. ඒ වෙලාවේ ගමේ ප්‍රධානිය අපහාසයට පත් වුණ හින්දා එයා තරහෙන් එළියට යනවා. ඊට පස්සේ එයා ගමේ හැමෝටම කියනවා මීට කලින් කෙනෙක් අපේ ගම දියුණු කරනවා කියලා ඇවිත් අපේ ගමේ බැංකුව කොල්ල කාලා මෙහෙන් පැනලා ගියා. ඉතින් දැන් මේ උර්මිලා මෙහෙ ඇවිත් අපිට මොන වගේ හානියක් කරලා යයිද දන්නේ නැහැ කියලා. ඒ වගේම එයා කියනවා මේක අපි හැමෝගෙම ගම. අපි හැමෝම එකතු වෙලා අපේ ගම ආරක්ෂා කරගන්න ඕනි කියලා. එහෙම කියලා එයා මේ හදන්නේ ගමේ හැමෝමම උර්මිලාට විරුද්ධව හරව ගන්න. එතකොට ගමේ හැමෝම ගිහින් උර්මිලාගේ ඔෆිස් එකේ තියෙන හැමදේම කඩලා බිඳලා දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැමදේම විනාශ කරලා එතනින් යන්න යනවා. එයාලා මේ දේ කරද්දී ඔෆිස් එකේ කවුරුවත්ම හිටියේ නැහැ. හවස තමයි අභි ඔෆිස් එකට එන්නේ. ඒක දැකලා එයාට තේරෙනවා මේක අනිවාර්යෙන්ම ගමේ ප්‍රධානියාගේ වැඩක් තමයි කියලා. අභි කල්පනා කරනවා මේකට මොකද්ද කරන්න ඕනි කියලා. ඊට පස්සේ ආ ගමේ කීප දෙනෙක්ට කතා කරලා කියනවා ඔයාලා අද රැට ගමේ හැමෝමව එක තැනකට එකතු කරන්න. මොකද මං හැමෝම ඉස්සරහා අලුත් જાතියෙන් මැෂින් එකක් පෙන්වන්න යනවා කියලා. ඒ මිනිස්සු එතකොට මුළු ගම පුරාම මේ කාරණය පතුරවලා යවනවා. ඊට පස්සේ ගමේ හැමෝම මැෂින් එක බලන්න එකතු වෙනවා. අභි ඒ වෙලාවේ හැමෝම ඉස්සරහට හඬ හඳුනා ගැනීමේ යන්ත්‍රයක් අරගෙන එනවා. අභි කියනවා මේ මැෂින් එකෙන් මොනව ඇහුවත් එහෙම නැත්නම් මොනව හරි බලන්න හැදුවත් ඒ හැමදේම මේකෙන් පෙන්වනවා කියලා. මේක ඇහුනහම එතන හිටපු හැමෝටම සතුටු හිතෙනවා. එක්කෙනෙක් කියනවා එයාට කෑම හදන රෙසිපි බලන්න ඕනි කියලා. තව කෙනෙක් කියනවා එයාට චිත්‍රපට බලන්න ඕනි කියලා. ওই විදිහට එතන හිටපු හැමෝම එක එක අමුතු දේවල් පෙන්වන්න කියලා කියනවා. හැමෝම මේ මැෂින් එකට එක දිගටම නියෝග දෙන්න පටන් ගන්නවා. ඒ හැමදේම ප්‍රොසෙස් කරගන්න බැරුව මැෂින් එක ඩැමේජ් වෙනවා. ඉතින් අභි කෙනෙක්ට දෙනවා මේ මැෂින් එක හදලා දෙන්න කියලා. ඊට පස්සේ එයා කියනවා මැෂින් එක හදන්න තව විනාඩි 10ක් විතර යයි කියලා. ඒ විනාඩි 10 ඇතුළත අභි එතන හිටපු හැමෝටම ඩිජිටල් කරණය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. ඒ වගේම අනාගතය ගැන තාක්ෂණය ගැනත් යාලට තේරුම් කරලා දෙනවා. එයාගේ කතාව ඇහුවාම හැමෝම මේ කාරණය ගැන ගොඩක් බලාපොරොත්තු සහගත වෙනවා. අභි එතකොට එයාලට කියනවා අපි මෙහෙට ආවේ ඔයාලගෙම දියුණුව වෙනුවෙන් අපේ කම්පැනි එකේ CEO උර්මිලාට ඕනි උනේ ඔයාලා හැමෝගෙම දියුණුව දකින්න. ඒ නිසා ඔයාලා මේ ප්‍රොජෙක්ට් එක කරන්න අපිට ඉඩ දෙන්න කියලා. එතකොට හැමෝම අභිගේ කතාවට එකඟ වෙනවා. ඔන්න ඊට පස්සේ මැෂින් එක හදනවා. ඊට පස්සේ මැෂින් එක හරහා අභි වීඩියෝ කෝල් එකක් ප්ලේ කරනවා. ඒ වගේම හැමෝටම වීඩියෝ එකෙන් පෙන්වනවා ගමට තාක්ෂණය ආවොත් මෙහි ඉන්න ළමයින්ට ඉගෙන ගන්න එක කොච්චර ලේසි දෙයක් වෙයිද කියලා. ඒ වගේම අනාගතයේදී එයාලට ගොඩක් තැන්වලට ළඟා වෙන්න පුළුවන් වෙයි කියලාත් අභි කියනවා. ගමේ හැමෝම ඒ දේවල් අහලා පැහැදීමටපත් වෙනවා. හැමෝටම තේරෙනවා මේ අය අපිට කරන්නේ හොඳක් කියලා. ඊළඟ දවසේ ගමේ හැමෝම එකතු වෙලා උර්මිලාගේ ඔෆිස් එක ඉස්සරහට යනවා. එයාලා එතනට ගිහින් ඔෆිස් එක කඩලා බිඳලා දාපු එකට උර්මිලාගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම එයාට කියනවා අපිට සමාව දීලා එයා මෙහෙ කරන්න ආපු වැඩ ටික දිගටම කරගෙන යන්න කියලා. ඒකට අපි විරුද්ධ නැහැ කියලාත් කියනවා. ගමේ හැමෝම උර්මිලාගේ පැත්තට එකතු වෙලා කියලා දැනගත්තාම ගමේ ප්‍රධානියට තරහ යනවා. ඊට පස්සේ එයා මැර කණ්ඩායමක් යවනවා උර්මිලාටයි එයාගේ ටීම් එකටයි බය කරලා තර්ජනය කරලා එයාලව මෙහෙන් එලවලා දාන්න කියලා. ඒත් අපි හැමෝටම හොඳටම පහර දීලා එයාලව එලවලා දානවා. අපිට තේරෙනවා මේ මිනිස්සුන්ව මෙහෙට එව්ව ගමේ ප්‍රධානියා කියලා.
ඒ නිසා එයාලට ගහලා එයා කෙලින්ම ගමේ ප්‍රධානියාගේ ගෙදරට යනවා. ඒ වගේම එයාව හම්බ වෙලා එයාට තර්ජනය කරලා කියනවා ආයේ කවදාවත් අපේ වැඩවලට ඇඟිලි ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා. එහෙම කියලා එයා එතනින් ආපහු එනවා. ඒ වෙලාවේ ගමේ ප්‍රධානියා කාට හරි කෝල් එකක් ගන්නවා පෙන්වනවා. එයා ඒ මිනිස්සයාට කියනවා මට උර්මිලාගේ මේ මිනිස්සුන්ව පාලනය කරගන්න බෑ. ඒ නිසා ඔයා මෙහෙට ඇවිත් මොනවා හරි දෙයක් කරන්න කියලා. දැන් අපිට මේ මිනිස්සයව පෙන්වනවා. එයාගේ නම සම්රාට්. එයාට ඕනි උනේ උර්මිලාගේ ප්‍රොජෙක්ට් එක විනාශ කරලා දාන්න. ඒ නිසා එයා උර්මිලත් එක්ක ඉන්න හැම කෙනෙකුටම අලුත් ජොබ් ඉන්ටර්විව් එකකට එන්න කියලා ලියුම් යවනවා. ඒක දැකලා උර්මිලාට උදව් කරන්න ආපු හැමෝම ඊළඟ දවසේ එතනින් පිටත් වෙලා යනවා. අබි එතකොට හැමෝටම තේරුම් කරලා එයාලව නතර කරන්න උත්සාහ කරනවා. හැබැයි කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අබි උර්මිලා ළඟට ගිහින් කියනවා ඔයා ගිහින් මේ අයව නතර කරන්න උත්සාහ කරන්න කියලා. ඒත් උර්මිලා කියනවා කවුරු හරි කෙනෙක් දාලා යන්න තීරණය කරලා ඉවරයි නම් ඒක වෙනස් කරන්න බෑ කියලා. මෙහෙම කියන ගමන් එයා තමන්ගේ තාත්තා තමන්ව දාලා ගියපු අතීතය මතක් කරනවා. මේ වෙලාවේ අබි ගොඩක් දුකෙන් වාඩි වෙලා ඉන්නවා. එයාව දැකලා උර්මිලා එයාගේ ළඟට යනවා. ගිහින් එයාගේ ළඟින් වාඩි වෙනවා. ඒ වෙලාවේ අබීට එයාගේ තාත්තගෙන් කෝල් එකක් එනවා. අබී එයාගේ තාත්තට සිද්ධ වෙච්ච හැම කරදරයක් ගැනම කියනවා. ඒ වගේම තමන්ගේ බොස්ගේ හිත රිදලා ඉන්නේ කියලාත් කියනවා. මේක ඇහුවාම විජේ අබීට කියනවා ෆෝන් එක වගේ බොස්ට දෙන්න කියලා. අබී උර්මිලාට ෆෝන් එක දුන්නාම විජේගේ කටහඬ ඇහිලා උර්මිලාගේ හිත ගැස්සෙනවා. එයාට ඒ කටහඬ හුරු පුරුදුයි වගේ දැනෙනවා. විජේ එතකොට එයාට කියනවා ඕනිම හොඳ දෙයක් කරන්න යනකොට බාධාවක් නැති වෙනවා තමයි. හැබැයි ඒවට කවදාවත් කඩා වැටෙන්න එපා. ඔයාගේ හිතේ අදිෂ්ඨානයක් තියෙනවා නම් ඔයාට ඔයාගේ ඉලක්කයට අනිවාර්යෙන්ම ළඟා වෙන්න පුළුවන් වෙයි කියලා. මගේ පුතා අබි ඔයාට සහෝදරයෙක් වගේ ළඟින් ඉඳලා මේ දේවල් වලට උදව් කරයි කියලා කියනවා. උර්මිලාට විජේගේ කතාව ඇහුවාම එයාගේ හිත ඇතුලෙන් ලොකු ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. එයා දැනගෙන හිටියේ නෑ එයා මේ කතා කළේ Tamanගේම තාත්තා එක්ක කියලා. ඒ වුණත් උර්මිලාට කටහඬ හුරු පුරුදුයි වගේ දැනුණා. ඊළඟ දවසේ උර්මිලා අබීවයි මැනේජර්වයි එක්කගෙන ගමට යනවා. එහෙදි යාළට එක ගෑනු ළමෙක්ව හම්බ වෙනවා. එයා කැම්පස් අවුට් වෙලා ඉන්නේ. හැබැයි එයාට තමන්ගේ ආච්චි අම්මා සහ නංගිගේ වගකීම් තියෙන හින්දා රැකියාවක් කරන්න විදියක් නැහැ. මොකද රැකියාවක් කරොත් එයාට නගරයට යන්න සිද්ධ වෙනවනේ. ඒ නිසා එයා ගෙදරට වෙලා ගෙදර අයව බලාගෙන ඉන්නවා. ඉතින් උර්මිලාගේ ගෑනු ළමයාට කියනවා මං ඔයාට මේ ගමේම රැකියාවක් ලෑස්ති කරලා දුන්නොත් ඔයා ඒක කරනවද කියලා. ඒ ගෑනු ළමයා ගොඩක් සතුටු වෙනවා. උර්මිලා කියනවා උර්මිලා යාට ඊළඟ දවසේ යාගේ ඔෆිස් එකට එන්න කියලා කියනවා. ඊළඟ දවසේ ගෑනු ළමයා ඔෆිස් එකට යන්නේ තනියම නෙවෙයි. ඒ ගමේ ඉන්න එයා වගේම ඉගෙනගත්තු අනිත් ගෑනු ළමයි හැමෝමවත් එක්කගෙන. එයාලව දැකලා උර්මිලයි අබී ගොඩක් සතුටු වෙනවා. ඉතින් දැන් එයාලා හදන්නේ මේ හැමෝමව එකතු කරගෙන Tamanගේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඊට පස්සේ හැමෝම එකතු වෙලා දවස් ගාණක් මහන්සි වෙලා ගම දියුණු කරන්න වැඩ කටයුතු කරනවා. මේ වෙනකොට එයාලා එයාලගේම IT කම්පැනි එකක් ආරම්භ කරලා තියෙන්නේ. නගරයට ගිහින් රැකියාවල් කරන්න බැරි වුණු ගෑනු ළමයින්ට ඒ හින්දා ගමේම ඉඳන් රැකියාවල් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ගමේ හැමෝම තාක්ෂණය ගැන දැනගන්නවා. එයාලා සෝෂල් මීඩියා එකටත් එකතු වෙනවා. දැන් මුළු ගමම ඉන්ටර්නෙට් එකේ වෛරල් වෙලා තියෙන්නේ. දවසක් උර්මිලා අබීව හම්බ වෙලා කියනවා ඔයා තමයි මුලින්ම මේ ගමේ සිද්ධ වෙච්ච වංචාවන් ගැන චෙයාමන්ට කිව්වේ. ඔයා නිසාමයි මේ හැමදේම කරන්න පුළුවන් වුණේ කියලා. හැබැයි ඒ වෙලාවේ මම ඔයා කියපු දේවල් ඇහුවේ නෑ. එහෙම කරේ මම මේ ගමට වෛර කරපු හින්දා. හැබැයි මෙහෙට ආවට පස්සේ මට තේරුණා මම වෛර කරන්නේ ගමට නෙවෙයි මූලිකවම එක පුද්ගලයෙක්ටයි කියලා. ඒ හින්දායි මට මේ ගමේ කිසිම දෙයක් කරන්න ඕනකමක් තිබුණේ නැත්තේ කියලා එයා කියනවා. එතකොට අබී කියනවා ගමට ආවට පස්සේ ගම ගැන ඔයාගේ හිතේ තිබුණ වෛරය නැති වුණා වගේම ඔයා ඔය වෛර කරන පුද්ගලයාව හම්බුන දවසක එයා ගැන තියෙන වෛරයත් අනිවාර්යෙන්ම නැති වෙලා යයි කියලා. ඉතින් උර්මිලාගේ කතාව ගැන කල්පනා කරනවා. මේ අතර සම්රාට් එනවා ගමේ ප්‍රධානියව හම්බ වෙන්න. ගමේ ප්‍රධානියා එතකොට සම්රාට්ට කියනවා උර්මිලාගේ කම්පැනි එක මෙහෙට ඇවිල්ලා ගමේ මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙන්නේ කියලා. ගමේ මිනිස්සු දැන් හොඳ නරක ගැන හොඳටම තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් ඕනිම වෙලාවක මාව මේ ගම්මුල ඇදයන්ි තනතුරෙන් පල්ලෙහාට දාන්නත් පුළුවන් කියලා එයා කියනවා. හෙට උර්මිලාගේ කම්පැනි එකෙන් ලොකු වැඩසටහනක් කරනවා. ඒ වැඩසටහනේදී අර අබී කියන කෙනා උර්මිලාට උදව් කළොත් අපේ ප්ලෑන් ඔක්කොම වතුරේයි කියලා එයා කියනවා. එහෙම වුණොත් අපිට ආයෙමත් මිනිස්සුන්ව රවට්ටලා එයාලගෙන් සල්ලි ගන්න ලැබෙන්නේ නැහැ කියලාත් එයා කියනවා. ඒ කියන්නේ මීට කලින් මෙහි සිද්ධ වෙච්ච වංචාවන් සේරම ගමේ ප්‍රධානියයි සම්රාටුයි එකතු වෙලා කරපු වැඩ. සම්රාට් මේක ඇහුවාම hina වෙවි කියනවා අපිට අබීවම තමයි මේ පාරෙන් ඉවත් කරලා දාන්න වෙන්නේ කියලා. දැන් අපිට පෙන්වනවා ඊළඟ දවසේ තියෙන උත්සවය.
එදා අබීට එයාගේ ගෙදරින් කෝල් එකක් එනවා. එක්කෙනෙක් කියනවා ඔයාගේ තාත්තා අසනීප වෙලා ඉන්නේ කියලා. තාත්තා දැන් ડોක්ටර් හම්බ වෙන්න ගිහිල්ලා ඉන්නේ කියලාත් කියනවා. ඊට පස්සේ අබී තාත්තගේ ડોක්ටර්ට කෝල් එකක් ගන්නවා. එතකොට ડોක්ටර් කියනවා තාත්තට ඩිමෙන්ෂියා හැදිලා කියලා. මේක ඇහුවාම අබී මාර විදිහට ෂොක් වෙනවා. ඒ වගේම ડોක්ටර් කියනවා ඔයාගේ තාත්තා මෙහි බෙහෙත් ගන්න ඇවිත් ඉද්දි විජයනගරවල නිවුස් බලමින් හිටියා කියලා. ඒකෙන් අබීට තේරෙනවා තමන්ගේ තාත්තා සමහර විට විජයනගරවලට එන්නේ නැති කියලා. එයා ඒ වෙලාවෙම බස් ස්ටෑන්ඩ් එකට යනවා. එතකොට එයා දකිනවා තාත්තා දැනටමත් බස් එකකින් මෙහෙට ඇවිත් ඉන්නවා කියලා. ඉතින් එයා තාත්තා ළඟට ගිහින් තාත්තත් එක්ක කතා කරමින් ඉන්නකොට එතනට සම්රාට්ගේ මිනිස්සු එනවා. එක මැරේක් අබීගේ ඔළුවට පොල්ලකින් ගහන්න හදද්දිම ඒක වදින්නේ අබීගේ තාත්තගේ ඔළුවට. මේක දැකලා අබී අර මැරයට හොඳටම පහර දීලා තාත්තා ළඟට එනවා. ඒ වෙද්දි තාත්තගේ ඔළුවෙන් ලේ ගලමින් තමයි තිබුණේ. ඉතින් එයා තාත්තව ඉක්මනටම හොස්පිටල් එකට අරගෙන යන්න හදනවා. හැබැයි ඒ අතරතුරත් අර මැරයෝ එයාලගේ පස්සෙන්ම එනවා. එයාලා දුවගෙන බස් එක ඇතුළටම ඇවිල්ලා අබීට ගහන්න උත්සාහ කරනවා. අබී හැමෝටම හොඳටම පහර දීලා එයාලව බස් එකෙන් එළියට ඇදලා දානවා. ඊට පස්සේ එයා තාත්තවත් අරගෙන හොස්පිටල් එකට යනවා. මේ අතර ශංකර් ගමේ තියෙන වැඩසටහනට සහභාගී වෙන්න එනවා. වැඩසටහන ඉවර කරලා උර්මිලා ශංකර් එක්ක ආපහු නගරයට යන්න පිටත් වෙනවා. හැබැයි යන අතරමඟදී ආ පොඩි කාලේ තමන්ගේ තාත්තා එක්ක ගත කරපු ඒ ස්ථානය දැකලා කාර් එක නතර කරන්න කියලා කියනවා. ඊට පස්සේ එයා එතනට යනවා. එතනට ගියාට පස්සේ එයාට පුංචි පෙට්ටියක් හම්බ වෙනවා. තාත්තා පොඩි කාලේ යාට කියලා තිබුණා ඔයාගේ හිතේ මොනවා හරි අදහසක් තියෙනවා නම් ඔයා ඒක මේ පෙට්ටිය ඇතුලෙන් තියන්න කියලා. ඉතින් උර්මිලා අඬ මේ පෙට්ටිය අරිනවා. හැබැයි ඒක ඇතුලේ යාට දැක ගන්න ලැබෙන්නේ මීට අවුරුදු 20කට කලින් එයාගේ තාත්තා ලියපු ලියුමක්. උර්මිලාව ශංකර් ළඟ නතර කරලා ආවට පස්සේ තාත්තා ඒ ලියුම ලියලා තිබුණේ. ඒකේ විජය ලියලා තිබුණා උර්මිලා නැතුව එයාට ජීවත් වෙන්න කොච්චරනම් අමාරුද කියලා. උර්මිලාට හොඳක් කරන්න ඕන නිසායි උර්මිලාව ශංකර්ට දෙන්න කියලාත් එයා ඒකේ ලියලා තිබුණා. ඒක කියෙව්වට පස්සේ උර්මිලා අඬන්න පටන් ගන්නවා. ශංකර් ඈත ඉඳන් මේ දිහා බලාගෙන ඉන්නවා. හැබැයි එතකොට මෙයාට අබීගෙන් කෝල් එකක් එනවා. ඒ වගේම අබී කියනවා විජයව හොස්පිටල් එකට ඇඩ්මිට් කරා කියලා. ඉතින් ශංකර් උර්මිලත් එක්ක ඉක්මනින් හොස්පිටල් එකට යනවා. උර්මිලා දුවගෙන ගිහින් තමන්ගේ තාත්තගේ ළඟට යනවා. එයා තමන්ගේ තාත්තගේ අතින් අල්ලගෙන වාඩි වෙනවා. එතකොට එයාගේ තාත්තා එයා දිහා බලලා එයාව අඳුර ගන්නවා. ඊට පස්සේ තාත්තා උර්මිලාව වැළඳ ගන්නවා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා අඬන්න පටන් ගන්නවා. එතකොටම අබී එතනට ඇවිත් හිට ගන්නවා. විජය එයාව තමන්ගේ ළඟට කැඳවලා උර්මිලාට එයාව අඳුන්වලා දෙනවා. විජය කියනවා මේ ළමයා තමයි මාව හොස්පිටල් එකට අරගෙන ආවේ කියලා. ඒ කියන්නේ මේ වෙද්දි විජයට අබී කියන්නේ තමන්ගේ පුතා කියන කාරණේ අමතක වෙලා තියෙන්නේ. එයාට මතක තියෙන්නේ උර්මිලා ගැන විතරයි. මොකද එයාට දැන් හැදිලා තියෙන්නේ මතකය අමතක වීමේ රෝගයක්. මේ හින්දා අබීට ගොඩාක් දුක හිතෙනවා. එයා දුකින් එතනින් එළියට යනවා. එයා හිතින් හිතා ගන්නවා තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම තමන්ගේ තාත්තා තමන්ට ලොකු ආදරයක් දුන්නා. හැබැයි කවදාවත් තමන් ඒකේ අගයක් දැක්කේ නැහැ. හැබැයි අද තමන්ගේ තාත්තට තමන්ව අමතක වෙලා ගියපු වෙලාවේ තමයි තේරෙන්නේ තාත්තා කෙනෙක්ගේ ආදරය කොච්චර වටිනවද කියන එක කියලා. මෙහෙම කියමින් එයා වැස්සේ හිටගෙන අඬන්න පටන් ගන්නවා. දැන් අපිට පෙන්වන්නේ මාස කීපයකට පස්සේ කතාව. මේ වෙද්දි උර්මිලා දන්නවා අබී කියලා කියන්නේ එයාගේ මල්ලි කියලා. ඊට පස්සේ උර්මිලා තමන්ගේ තාත්තයි මල්ලි එක්ක එකට ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒත් විජයට නම් තාමත් මතක නැහැ අබී කියලා කියන්නේ එයාගේ පුතා කියලා. ඒත් අබී දැන් තාත්තට වෙනදටත් වඩා වැඩියෙන් ආදරය කරනවා. මොකද අබී හිතනවා ඒ ආදරයත් එක්ක තාත්තට තමන්ව ආයෙමත් මතක් වෙයි කියලා. ඉතින් අබී බලාගෙන ඉන්නේ තාත්තට තමන්ව ආයෙමත් මතක් වෙන දවස එනකම්. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ සුපිරි කතාව අවසන් වෙන්නේ. ෆිල්ම් එකේ වරුණාට මං ගැන පොඩි පණිවිඩයක් දෙන්න හිතුවා. මගේ නම මෙවන්න නෝත්. මොරඩෝ කැම්පස් එකේ NDT එකේ සිවිල් ඉංජිනේර් කෙනෙක් විදිහට අයි මුණ මගේ එක වැඩක් තමයි මේ ඔයාලා බලන සිනමා ප්ලස් සහ පික්චර් බසාරේ channel එක. හැබැයි මගේ ආසම වැඩේ තමයි ඉගැන්වීම. මම වෘත්තීය සාමාන්‍ය පෙළ ගණිත ගුරුවරයෙක්. ඉතින් ඊළඟ වාරේ ඉඳන් ඔයාට ඔයාගේ දුවට පුතාට මගේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අලුත් වෙන අලුත් වාරේ මගෙත් එක්ක ගණිතය දකින්න කැමති නම් රෙජිස්ට්‍රේෂන් එකට දැම්ම කතා කරන්න 077 297 1527. එනම් හැමෝටම සුබ දවසක්.